Movie lovers, let's talk about movies. Mama Jasmine. මම සුරන්. අද අපි කතා කරන්නේ වාලම්පූරි චිත්‍රපටය පිළිබඳව. ඉතින් චිත්‍රපටය ගැන කතා කරන්න කලින් මම කියන්න ඕනේ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ ලක්මාල් ධර්මරත්න. කූඹියෝ රූපවාහිනී ටෙලිනාට්‍ය තුලින් ඔහු ප්‍රේක්ෂකයන් ගණනාවක් මැද වැදගත්තා. ඒ වගේම තමයි ඔහුගේ කුරුඳුල් සිනමා නිර්මාණය වාලම්පූරි තුලින් සමාජයේ තියෙන මේ ගැටලු සහ දේශපාලනික වශයෙන් කොහොමද සමාජයට ඇති වෙන බලපෑම ඉතාමත්ම නිර්මාණශීලීව ඔහු විවේචනාත්මක දෘෂ්ටියක් තුළින් අපිට ගෙන හැරපාලා දෙන මෙම චිත්‍රපටය තුළින්. ඉතින් සුරාන් වාලම්පූරි කියන චිත්‍රපටයේ මේ නම ඔබට දැනෙන්නේ කොහොමද? කොහොමද මේ නමත් එක්ක මේ චිත්‍රපටය තුළ තියෙන සම්බන්ධය? මේකේ වාලම්පුරි හෙවත් හීන හතාමාරක් කියන එක තමයි චිත්‍රපටයේ නම. ඒකෙම මම හිතන්නේ ඔක්කොම ගැප් වෙලා තියෙනවා. වාලම්පුරි කියන එකෙන් අපිට මම හිතන්නේ පැහැදිලි කරන්නේ අර සිතූ පැතූ සම්පත් දෙන ලංකාවේ විශ්වාසයක් තියෙනවා, මිත්‍යා විශ්වාසයක් වෙන්න පුළුවන් ව්‍යාපාරිකයන් අතර මේ වාලම්පුරිය. ඒ කියන්නේ හක්බෙල්ලා. ඒක වාමාවර්තව දක්ෂිණාවර්තව කරකිච්ච ඒවල විශේෂත්වයක් එකම ඒකක් තමාගාව තිබ්බොත් වාසනාව ව්‍යාපාරිකයන්ට ඉදා වෙනවයි කියලා. ඉතින් මේක නිසා වුන් මේක තමා සතු කරගන්න හදනවා. හැබැයි මේකේ වටිනාකම වැඩි වෙලා තියෙන්නේ ලංකාවේ නීතියෙන් හක්බෙල්ලන් සමහර වර්ග තහනම් කරලා තියෙනවා තියාගන්න. ඉතින් ඒක නිසා මේක වෙළඳාමක් වෙලා තියෙනවා රහසේ කෙරෙන විදියට. ඉතින් මේ වගේ දෙයක් හරහා හීන හතාමාරක්. ඒ කියන්නේ හීන හතාමාරක් කියනකොට ඉතින් මට හිතෙන දෙයක් තමයි අපිට හීන හතක් කියලා ටිකක් කියනවනේ ලොකු දෙයක් ලොකු හීනයක් ගැන. ඊටත් වඩා තව වැඩි හීන එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරවිට මේක නොකිරෙන දෙයක් වෙන්න කියලා කියන පැත්තෙන් කියන්න පුළුවන්. අර කියන්නේ පොඳුරු තෙල් හත්පට්ටයකුයි තව ටිකකුයි කියලා ඒ ටික තව ටිකද දන්නේ නැහැ මේ හතාමාර කියන්නේ. ඉතින් ඒක නිසා කොහොම හරි අපි අතර තියෙන ලොකු සිහින ඉෂ්ට කරගන්න මේකෙදි අපි මේ වගේ අපිට ටිකක් දුරස්ත අපිට හිමි කරගන්න අමාරු වාලම්පුරියක් පස්සේ දුවනවා කියන එක වෙන්නේ නැති මේකේ තියෙනවා. කුඹියෝ රූපවාහිනී නිර්මාණයත් එක්ක මේකේ සාර්ථකත්වය ඔබ දකින්නේ කොහොමද? ඇත්තටම කූඹියෝ කියන නිර්මාණය කොටස් 50 ගණනකින් සමන්විත එකක්. ඒක ටිකක් කල් යනකොට තමයි විකාශනය වෙලා මේ හැමෝම දැනගත්තේ මෙහිම ටෙලිනාට්‍යයක් යනවා. මොකද ඒ කාලේ වැඩි ටෙලිනාට්‍ය මිනිස්සු බලන්නේ නැහැ. නමුත් මේක හැමෝම එක්ක වෙලා බලන්න ගත්තා. ඊට පස්සේ මේක රැල්ලක් බවට පත් වුණා. ඉතින් මේකෙදි විශේෂ දේ තමයි අපි සමාජයේ අපි ඊට කලින් දැකලා තියෙන ටෙලිනාට්‍ය වලට වඩා වෙනස් එකක් විදිහට මේක ආවා. මොකද ලක්මාල් ධර්මරත්න කියන නිර්මාණ ශිල්පියා ඔහුගේ සුවිශේෂ දක්ෂතාව උපයෝගී කරගෙන මේ ටෙලි නිර්මාණය ගොඩනගලා තිබ්බා. ඒකේ ජෙහාන් කියලා තරුණයෙක් හිටියා. ඔහු උගත් තරුණයෙක්, ඊටාම බුද්ධිමත්. ඔහු තමාගේ අවශ්‍යතා ඉටු කරගන්න ඉතා සියුම් ලෙස, සූක්ෂම ලෙස විවිධාකාර සැලසුම් වලින් හොඳ නරක දෙකෙන්ම සමහර දේවල් කරලා අන්තිමේට රටේ මේ ආණ්ඩුව පවා වෙනස් කරන තැනකටම තනියම යන්න පුළුවන් වුණා. ඉතින් මේක ඒ වෙලාවේ ලොකු කැළඹීමක් ඇති කරපු කතාවක් වුණා. ඉතින් මේකෙන් පස්සේ ඇත්තටම මේ ලක්මාල් ධර්මරත්න ඌම හඳුන්වා දෙනවා තමන් පොලිටිකල් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් තමයි තමන් අධ්‍යක්ෂවරයෙක් ලෙස නෙවෙයි හඳුනාගන්නේ. ඉතින් මේකෙම තියෙන වැදගත්කම තමයි ඒ අදාළ ප්‍රස්තුතයන් දේශපාලනික සංවාදයන් ගැනීම තමයි ඔහුගේ අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ අවස්ථාවේදී ඔහු ඇත්තටම මේ වෙලාවේ හැමෝම ඇහුවා ඊ කූඹියෝ දෙක කරන්නේ නැති මෙච්චර ජනප්‍රිය මාතෘකාවක් තියෙද්දි ඒකෙන් ඇයි ඉතුරු දෙය කරන්නේ නැත්තේ කියලා. නමුත් ඔහුට උනේ තවත් කතිකාවක් ගන්න. ඒ කතිකාව තමයි ලංකාවේ කොල්ලඹ ඉඳන් කිලෝමීටර් 100ක් 200ක් ඈත තියෙන ගම්මානවල ඉන්න තරුණයන්ට ඔවුන්ගේ සිහින තියෙනවා. ඒ සිහින ඉෂ්ට කරගන්න අවස්ථාව බොහොම අඩුයි. එක්ක අධ්‍යාපනයෙන් කරගන්න ඕනේ, එක්ක තමාගේ දේපල තියෙන්න ඕනේ. ඒ වගේ නැත්තම් ඔවුන් සමහර වෙලාවට අර ටෙම්පරරි කරුවන් කියන කණ්ඩායමට අයත් වෙනවා. එතකොට තමාගේ අතට ලැබෙන හැම දෙයක්ම කරලා තමයි ආදායමක් හොයන්නේ. එහෙම කරනකොට ඔවුන්ගේ සිහින ටිකක් ලොකු වෙඩි නම් ඒක හොඳ දේවල් කරලා ඒක කරගන්න බැරි වෙනවා. සමහරවිට ඔවුන් නරක දේවල් වලට යොමු වෙනවා. ඒ නරක දේවල් වලට යොමු වෙනකොට ඔවුන්ට ඒක සමහර වෙලාවට තනියම කරගන්න බැරි වෙනවා. කණ්ඩායමක් ඕන වෙනවා. කණ්ඩායමකට කරගන්න බැරි වෙනකොට ඔවුන්ට ග්‍රාමීයව ඒක කරගන්න බැරි නම් නාගරිකයවත් සම්බන්ධ කරගන්න වෙනවා. ඉතින් මේකෙදි මුළු සමාජ පද්ධතියම සම්බන්ධ කරගෙන මේ වෙන ක්‍රියාදාමය තමයි මේ චිත්‍රපටයේ පසුබිම වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව හොඳ විවරණයක් මේ චිත්‍රපටයේ තියෙනවා. අඹරු පිට
ඇත්තටම සුරාන්. ඒ චිත්‍රපටයේ සාර්ථකත්වය අපිට මයින් එක දෙයක් තමයි මේ චිත්‍රපටයේ තියෙන ආදායම. ඉතින් මේක තිරගත වෙලා දැන් 2025 අප්‍රේල් 25 වගේ මේක එළි දක්වන්නේ. ඒ හරහා ලෝපුරා තිරගත වීම අනුව සති 3ක් වගේ කාලයක් ඇතුළත ඔහුගේ බොක්ස් ඔෆිස් රෙවෙනියු එක මිලියන 150ක් වගේ දැවැන්ත ආදායමකට ඔවුන් ළඟා කරගෙන තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ඒ කියන්නේ චිත්‍රපටයේ තියෙන අන්තර්ගතයේ කන්ටෙන්ට් එක ඉතාමත්ම මේ වටිනාකමකින් වැඩි නිසා. ඉතින් චිත්‍රපටි ශාස්ත්‍රයේ අපි මේ පරීක්ෂණ පවත්වන දිපවා මේ චිත්‍රපටි කර්මාන්තයේ ශ්‍රී ලංකාව තුළ ඉතාමත්ම නගා සිටවන්නට නම් ඒකේ ඉන්න රංගන ශිල්පීන් එහෙමත් නැත්නම් තාක්ෂණික ශිල්පීන් ඒ වගේම අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදකවරුන් සහ යොදවන ප්‍රාග්ධනය ගැන කතා කරා. ඒකත් එහා ගිහිල්ලා අපි දැකපු දෙයක් තමයි මේකේ තියෙන අඩුපාඩු විදිහට අපේ චිත්‍රපටි උත්පාදනයේදී සහ චිත්‍රපටි නිර්මාණය කිරීමේදී හොඳ තිර රචකයන් මේ ස්ක්‍රීන් ප්ලේ එක හරියටම ස්ක්‍රිප්ට් රයිට් එක හරියටම ලියන්න ඕන. ඉතින් ඒ නිර්මාණයට හරි දායකත්වයක් ලක්මාල් ධර්මරත්න ඔහුගේ අධ්‍යක්ෂණය සහ තිර රචනය තුළින් සාධාරණයක් ඉෂ්ට කළා තියෙනවා මෙම වාරාම්පෝරි කියන චිත්‍රපටියට. ඒකේ සාර්ථකත්වය අපිට ඒ ලැබුණු ආදායම සහ මේ යන ගමන තුළ අපිට ඒක දකින්න ලැබෙනවා. මේ කතාව ගොඩනැගෙන්නේ සීගිරියවට ගම්මානයක හීනත් එක්ක අතරමං වෙච්ච 5 දෙනෙක්ගේ කතාවකුත් එක්ක. ඉතින් මේ කතාවේ පුරෝගාමියා වෙන්නේ සිඩ්නි. සිඩ්නි ගැන ඔබ දකින්නේ මොකක්ද? ඔව්. සිඩ්නි කියන්නේ මැදිවියේ විවාහකයෙක්. ඔහුට හොඳ බිරිඳක් ඉන්නවා, දියණියක් ඉන්නවා. ඉතින් සිඩ්නි තමාගේ ජීවිකාව කරගන්නේ ස්පිරිතාලයක් ඉදිරිපිට ඉඳලා ඒතනට එන අයට ලබා ගැනීම. එහෙම නැත්නම් ලෙඩෙක් බලා ගන්න කෙනෙක්ව සැපයීම වගේ පොඩි පොඩි සේවා සපයලා. ඉතින් සිඩ්නිට ලොකු හීන නැහැ. මොකද ඔහුගේ බිරිඳට ඇත්තටම කිව්වොත් හොඳට ජීවත් වෙන එක ඉන්න එකටයි දරුවාව රැකගෙන ඉන්න එකයි තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ ඔහුට. නමුත් මේකෙදී සිඩ්නිගේ කණ්ඩායමට ලොකු හීන තියෙන නිසා සමහරවිට සිඩ්නි ඒ හීන පසුපසෙත් සිඩ්නිට යන්න වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි සිඩ්නිගේ හරිසම සිඩ්නි අයියේ මන් දන්නේ මොනවා කරන්න යනවද කියලා. දුව දන්නවද? එයාගේ තාත්තා බල්ලෙක් වගේ ගුටි කනවා කියලා. මේ කතාවේ නායකයා සිඩ්නි වුණාට ඔවුන් එලි දක්වන නාට්‍යවල නායකත්වය දරන විමලම. මාරදුව. ඩිවිල්ඩුට? They dancing around the Buddha. විමල මාමත් ඇත්තටම ටිකක් සිඩ්නි වගේ සිඩ්නිට වඩා ටිකක් තලත් ඇනි කෙනෙක්. ඔහුටත් ලොකු සිහින නැහැ. ඔහුට ඇත්තටම කිව්වොත් අර එක අවස්ථාවක විහිළුවටද කියනවා මේ මට තියෙන ලොකු පිනේ තමයි සීල් අරක්කු විහිළුම් තටාකයක පීනලා ඒක සීල් අරක්කු බොන එක කියලා. ඉතින් ඒ කියන්නේ අර තරුණයන්ට වගේ නෙවෙයි ඒ සිහින තිබ්බට ඒ ලොකු සිහින නැති වුණ නිසා අර ඒවා ඉෂ්ට කරගන්න බොහෝ මහන්සි වෙලා අවදානම් ගන්නේ නැහැ. ඔහුට තමාගේ කණ්ඩායමේ පැවැත්ම ඉතා වැදගත්. ඒක නිසා හැමතිස්සෙම අනිතයට අවවාද කරනවා මේ අනවශ්‍ය අවදානම් නොගන්න ලෙස. ඒ වගේම තමයි මේකේ ගොඩක්ම මේ තාරුණියත් එක්කම අර සිහින වලට ඇද බැදී තිබෙන චරිතයක් වෙලා ඉන්න චින්තා. ඔහු ගැනත් කතා කරමු. චින්ත ඇත්තටම මේ ඔහුට ඔහුගේ පෙම්වතියට සලකන්න ගොඩක් ඕනේ. පෙම්වතියට රත්තරන් බඩු අරන් දෙන්න ඕනේ. ඒක නිකම්ම ඔහුට ලොකු සිහින ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඔහු කොයි අවස්ථාවකදීවත් මේ වාලම්පුරිය ඔහු තමයි ඇත්තටම මේ අරගෙන පැනලා ගියේ. කියන්නේ අරගෙන ආවේ. එතකොට ඊට පස්සේ ඒක කාටවත් එතනින් එහාට දෙන්න ඔහු පෙළඹෙන්නේ නැහැ. ඒක නිසා සම්පූර්ණයෙන්ම ඒ අවදානම් සහිතව මේක කොහොම හරි විකුණලා අපි ඉහළට යනවයි කියන තැන තමයි ඉන්නේ. චින්තාගේ ලෝකයේදී අර හොඳ නරක කියන එකට වඩා අවශ්‍ය වෙන්නේ තමාගේ දේ කර ගැනීම. ඒකයි ඔහු කියන්නේ මේ රට මගේ රට මා ඉපදුනට කියලා තියෙනවා. ඒක නිසා මේ රටේ තියෙන දේවල් අපිට අයිති. මේකේ තියෙන නිදාන ඔක්කොම රජවරු හදලා තියෙන අපිටයි. ඒ වගේ පදනමක ඉඳන් තමයි ඔහු සාධාරණීකරණය කරන්නේ ඒවා. මුලින්ම චින්තා විසින් අරන් ගියාට දෙවැනි වතාව ඒක සොරකම් කරන්නේ ආන්ජලෝ. ආන්ජලෝ ගැන අපි කතා කරමු. ඔව් ආන්ජලෝ එහෙම නැත්නම් දික්කොය මල්ලි කියලා හඳුන්වන චරිතය තරුණයෙක්. ඔහුට ලොකු සිහින තියෙනවා. ඔහුට ඉතාලියන්ට සල්ලි හොයා ගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔහුගේ අදහස තමයි මරාගෙන හරි මේ වාලම්පුරියේ කොහොම හරි අපි විකුණ ගමු. මේක නම් කාටවත් දෙන්නේ නැහැයි කියන වගේ මතයක ඉන්නේ. ඔහු සැලුන් එකේ
දැන් ඒ වෙලාවේ සේවය කරන්නේ තමාගේ සැලුන් එකේ. ඉතින් ඔහු තමයි මං හිතන්නේ අන්තිම වෙනකම්ම මේ වාලම්පුරේ පසුපස ඉඳලා ඒකෙදි එක් අවස්ථාවකදී අර නගරයේ ධනවත් කාන්තාව සමග කුළුපගකමක් ඇති කරගෙන ඒ හරහා අනිත් අයට හොරෙන් මේක විකුණන්න ගිහිල්ලා ඒ වගේ හැම දෙයකටම සම්බන්ධ වෙච්ච කෙනෙක් තමයි අංජලෝ. ඔව් අවසානයේදී අපි මේ කණ්ඩායමේ මේ පහසුකම් සලසන්න. එහෙමත් නැත්නම් මේ කණ්ඩායම වෙනින් වියදම් දරන්න ගැන කිව්වොත් ඔහු සුසන්ත මුදලාලි ගැන. අපි ඔහු ගැනත් ඔව්. කතා සුසන්ත මුදලාලි මං හිතන්නේ මේ පන්නි පිටිය පැත්තේ වෙළඳාමක් කරන කෙනෙක්. ඔහු තේරෙනවා අපිට මොකද මේ සීගිරිය පැත්තට වෙලා කරන්නේ කියලා. මොකද මේ ඔහුට ඒ කියන්නේ ඔහුගේ සීන වලට ඒ වෙළඳාමෙන් යන්න බැරි දුර ඔහු මේ නිදන් වලින් යන්න මේ පිරිසව පාවිච්චි කරනවා. ඉතින් සුසන්ත මුදලාලි ඉතා සූක්ෂම ලෙස මේගොල්ලන්ව පාවිච්චි කරනවායි කියලා හිතනවා. ඒකම අර කණ්ඩායමත් සුසන්ත මුදලාලිගෙන් ගන්න පුළුවන් වාසිය අරගෙන තමාගේ ඉලක්කයට යනවා. ඉතින් සුසන්ත මුදලාලි ගොඩක් වෙලාවට අර එයා අතරමැදියෙක් ලෙස කටයුතු කරනවා කොළඹ ඉහළ සමාජයත් එක්ක අනිත් අයව මේගොල්ලන්ව සම්බන්ධ කරන්න. උදාහරණයකට කිව්වොත් සිඩ්නි ගුටි කන හැම අවස්ථාවකදීම ඒ තැනට පසුබිමට පත් කරේ සුසන්ත මුදලාලි. ඊට පස්සේ එයාව බේරගන්නෙත් සුසන්ත මුදලාලි. ඉතින් අනිත් අය චෝදනා කරන්නේ සුසන්ත මුදලාලිට. මොකද ඔහු වේ අතරමැදි චරිතයේ අහුවෙන්නේ නැයි කියා විදිහට කට විදිහට කරනවා. හැබැයි ඒක ටිකක් අපිට පේනවා. මංබලගේ නෙවෙයි සිද්ධි මංබලගේ නෙවෙයිනේ ඒකම් මහරකයක් දෙයියෝ ඔබ දකින විදිහට කොහොමද මේ කණ්ඩායම මේක ඊ타මත්ම පරිසර විදියට මේක ක්‍රියාශීලී විදියට මේ මෙහෙයුම දියත් කරන්නේ මේ වාලම්පුරී කියන එක අලෙවි කිරීමේ මෙහෙයුම දියත් කරන්නේ ඔව් සීගිරිය ගමේ හිටපු ජහුටා නාට්‍ය කණ්ඩායමට මේ වාලම්පුරිය අත්පත් කරගත්තට ඒගොල්ලන්ට හැකියාවක් නැහැ මේක විකුණන්න. මොකද ඒක සඳහා නිකන් වෙළඳ ප්‍රාග්ධනය සහිත යම්කිසි ජාලයක් අවශ්‍යයි. ඒ ජාලය ඔවුන්ට සීගිරියේදී හොයාගන්න බෑ. ඒක එහෙම වුණොත් කුණු කොල්ලෙට කාට හරි දෙන්නයි වෙන්නේ. ඉතින් මේකෙදි යෝජනාව පොලිස් සමන්ගෙන් ආවහම ඔවුන් සමහරවිට අකමැත්තෙන් ටිකක් ඉඳලා පස්සේ කැමති වෙනවා මේක සල්ලි බෙදාගෙන අපි විකුණගෙන අපේ ගාන ගමු කියලා. ඉතින් ඊට පස්සේ ඔවුන් කොළඹට එනවා. ඒ කොළඹට එනකොටත් ඔවුන්ට තමාගේ පසුබිම එතන නැති බව ඔවුන්ම කියනවා. ඒ කියන්නේ සිඩ්නි වාහනයෙන් එන ගමන් පවසනවා මේ දැකලා තියෙනවද මේ කිඹුල්ලෙක් ගොඩට ආවහම නප්පු බල්ලොත් ඇවිල්ලා කොටනවා කියලා. ඒ කියන්නේ කොළඹදී උට ඒ අදාළ පසුබිම නැති එක. නමුත් කොළඹදී අදාළ පසුබිම තියෙන අය ඉන්නවා. එතකොට සිසිකා ෆර්නෑන්ඩස් කියන ඒ කාන්තාව ඇයට ඉතාම ඉහළ මට්ටමේ සමාජ සම්බන්ධතා තියෙන කෙනෙක්. ඉතින් එයා ගාවට ආවහම එතකොට මේ කවදාවත් සිද්ධිලාට හම්බෙන්නේ නැති පාරිභෝගිකයන් පිරිසක්. ඒ ඇවිල්ලා මේ භාණ්ඩය වාලම්පුරේ ඇවිල්ලා බලලා යනවා. ඉතින් එතනදී ඇත්තටම කිව්වොත් මෙතන ඔක්කොම ඉන්නේ වංචාකාරයෝනේ. ඒ කියන්නේ කොළඹද ගමද කියලා නැහැනේ. ඉතින් එතකොට සමහර කට්ටිය අපිට පොඩ්ඩක් පැහැදිලි වෙනවා මේ මෙතන මේ ස්වාභාවිකම ඒ වැඩේට එන අය නෙවෙයි කට්ටිය නිකන් ගෙනල්ලා ගණන් වැඩියෙන් උස්සලා තියලා පෙන්නලා නිකන් යන්න වගේ ඉන්න කට්ටිය කියලා. මොකද එතනින් ඇති වෙන පස්සේ ඇති වෙන කතාබහවලත් මේක දැම්මම දෙන්නේ නැතුව තව තියාගමු. අර මේ කියන කතා ඇති වෙනවා. ඒවා ඇති කරන්නෙම ගොඩක් වෙලාවට ඒ නාගරික සම්බන්ධතා තියෙන අයගෙන්. මොකද පුළුවන් තරම් අධෛර්යමත් කරන්න ගමෙන් ආපු කට්ටියව ඒගොල්ලන් එක්කෝ යවන්න හරි ඒගොල්ලන්ට අඩුම ලන්සුවක් දෙන්න. ඉතින් මේ වෙලාවේදී ඒක තමයි මේ නිකන් හිතන්නකෝ ලංකාවේ වාහන මාකට් එකේ ලංකාවේ විතරනේ වාහනයක් පාවිච්චි කරලා අවුරුදු 10ක් පාවිච්චි කරලා ඊට වඩා වැඩියෙන් විකුණන්න පුළුවන්. එතකොට කියන්නේ අර වාලම්පුරිය කියන්නේ අර මේ විමලේ මාම කියනවා වගේ මේ සිප්පි කට්ටක්නේ. ඒ සිප්පි කට්ටේ වටිනාකම, ඒ මූර්ත වටිනාකම නෙවෙයිනේ ඇත්තටම මේ වෙළඳ වටිනාකම. ඒ වෙළඳ වටිනාකම තියෙන්නේදී ඒ වෙළඳ පොලේදී විතරයි. ඒ වෙළඳ පොලේදී ඒ තියෙන වටිනාකම ඒක ඇත්තටම ආරූඪ කරපු වටිනාකමක්. ඉතින් ඒ විදිහට තමයි අපේ මේ සමාජයේ දේවල් හැදිලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ අපි වටිනාකම් අපි ඒ වලට ආරූඪ කරලා ඒක අපි එතනින් එහාට ඒක ඇත්තයි කියලා හිතාගෙන යන සමාජයක් තමයි අපි තියෙන්නේ. හැබැයි ඉතින් ඒකෙන් කට්ටියක් වාසි ලබනවා, කට්ටියක් පාඩු ලබනවා. සමහර වෙලාවට ගමේ කට්ටිය මේක අඩු ගානකට දුන්නා නම් ඒකේ සම්පූර්ණ වාසිය කොළඹ කට්ටිය ලබනවා.
ඉතින් මේක තමයි මේ ආර්ථික න්‍යාය. මොකද ලක්මාල් ධර්මරත්න වෙළඳ අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කළ නිසා ඔහු මේ සියලුම දේම හොඳටම පරිචයක් ලැබලා තියෙන කෙනෙක්. ඔහු ඒක දන්නවා. මොකද මේ සමාජයේ ටාගට් ඔඩියන්ස් එකට කතා කරනකොට ඒ කතා කළ යුතු භාෂාව මොකක්ද? ඒකට අදාළ පසුබිම මොකක්ද? ඒ ඔක්කොම දන්න කෙනෙක්. එතකොට මේ සිනමාපටයේදීත් ඒක හොඳට නිර්මාණය කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ඉහළ සමාජයේ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය යම්කිසි නිකන් සුපෝභෝගී භාණ්ඩයක් නේ මේක. මේක මේ ගෙදර තියාගත්තයි කියලා ලොකු ප්‍රයෝජනයක් තියෙන කෙනෙක් නෙවෙයිනේ. ඉතින් ඒක විකුණන්න ඒ අවශ්‍ය පසුබිම හදලා ඒ කිරීමම ඇත්තටම කිව්වොත් ඒ කරන්න පුළුවන් එකම කට්ටියකටම තමයි. ඉතින් ඒක තමයි අර මේකදී අර ඇති නැති පරතරය ගැන පෙන්නන දේ. ඒක සමාජයේ අපි කතා කරන්න අකමැති වුණත් ඒක දැන් නිකන් හිතන්නකෝ වෙන තැනකදී අර සුසන්ත මුදලාලි සිඩ්නි රණ්ඩු කරගන්නවනේ දෙන්න එක කණ්ඩායමේ ඉඳලා තේ තියෙන පරතරේ එක තැන්වලත් මතුවෙන නිසා. ඉතින් මේ පිළිබඳව ලොකු කතාවක් මේක ඇතුලේ තියෙනවා. ඒක තමයි මේ චිත්‍රපටයේ වටිනාකම. ඒ වගේම ඔබට මතකද දන්නේ සුරාන් මේ එක අවස්ථාවකදී දැන් මේ වාලම්පුරිය නැවත සොරකම් කිරීමේදී සාමිව ඝාතනය කරන්න ඔවුන් සැලසුම් කරනවා. ඉතින් එතනදී අර නාගරික කාන්තාව ඔකට මේ අලෙවිකරණය සඳහා මූලිකත්වය ලබා දුන්න අය කියනවා අනිත් අයට කණ්ඩායමේ අනිත් පිරිමි අයට මේ සාමිව ඝාතනය කරන්න කියලා. ඉතින් ඒ අය නැවත පෙරලා අයට ඝාතනය කරන්න කියලා. ඉතින් අය කියනවා මම වෙජිටේරියන් මට බෑ මේ ඕව ඝාතනය කරන්න කියලා. එතකොට සිඩ්නි කියනවා වෙජිටේරියන් නම් කන්න කියලා නෙමෙයි ඌ කිව්වේ ඝාතනය කරන්න කියලා. ඉතින් එතනදී අර කොහොමද වටිනාකම් කරන්නේ දේ මානුෂික වටිනාකම හිතන්නේ සහ නමුත් ඔවුන් අර එළියට පෙන්වන දේ සහ තමන්ගේ අතුලාන්තයේ තියෙන දේ කොහොමද මේ චිත්‍රපටය තුල ගොඩනගලා තියෙන චරිත තුලින් කියන එක එලි දක්වනවා. ඒ කියන්නේ අපි හිතට එකඟව කරන්නේ වැරදි දේවල්. නමුත් අපි පිළිගන්න කැමති නෑ ඒ වුන් ඒ වගේ දේවල් කරනවා කියලා. ඉතින් ඒ වගේ චරිත තුලින් පවා දෙබස් තුලින් ඉතාමත්ම දක්ෂ ලෙස ඒ දෙබස් වලින් ඒ චරිත ගැන අපේ සමාජයේ තියෙන මේ ගැටලු ගැන ලස්සනට විවිධභාවයෙන් ඉතාම හාස්‍යාත්මක විදියට මේ චිත්‍රපටයේ ඒ දේවල් ගොඩනගලා තියෙනවා. පැය දෙකමාරක් වගේ කාල පරාසයක් තුළ මේ චිත්‍රපටිය නොනවත්වාම නරඹන්න ඕනම ප්‍රේක්ෂකෙක්ට මේ ගැන කුතුහලයක් තියෙනවා. ඒ වගේම තමයි මේක ඊළඟට මොකද වෙන්නේ කියන ඒ බලාපොරොත්තුවත් එක්ක තමයි මේ චිත්‍රපටිය නරඹන්නේ. ඉතින් මේ චිත්‍රපටිය සාර්ථකත්වයට කැමරාකරණය, පසුබිම් සංගීතය, ඒ වගේම සංස්කරණය මේ හැම තාක්ෂණ ශිල්පියෙක්ගෙන්ම ලොකු කර්තව්‍යයක් සහ දායකත්වයක් ලැබිලා තියෙනවා. මේකේ තියෙන මේ නිර්මාණය ඇත්තටම ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගන්න ඒ කාල පරාසය තුළ. ඉතින් ඔබ කොහොමද දකින්නේ සුරාන් මේ චිත්‍රපටයේ මේ තාක්ෂණ ශිල්පීන්ගේ ඒ දායකත්වය කොහොමද චිත්‍රපටයේ සාර්ථකත්වයට බලපාන්නේ? ඔව් ඇත්තටම මේ ලක්මාල් ධර්මරත්න මේ තමාගේ සහය ශිල්පීන් සියලු දෙනාගේම සේවය මම හිතන්නේ ඉතාම හොඳින් ලබාගෙන තියෙනවා. අනිත් එක ඔහුගේ අරමුණ කරා ඔවුන් ඒ සියලු කණ්ඩායම් වල දායකත්වය ඉතා හොඳින්ම මේකට ලැබිලා තියෙනවා. ඉතින් මේක සිනමා පටය පැය දෙකමාරක එකක්. සාමාන්‍යයෙන් පැය දෙකමාරක් කියන්නේ ලංකාවේ සිනමා පටවලදී ටිකක් දිග කාලයක්. ඉතින් මේ වෙලාවේදී කාලය තුලදී ප්‍රේක්ෂකයව රඳවා ගන්න නම් කුතුහලය තියාගෙන අවධානය දිගටම තියාගෙන යන්න ඕනේ. ඉතින් ඒ සඳහා ප්ලොට් ට්විස්ට් ඒ කියන්නේ මේක වෙනස් කරමින් දිගට යන්න ඕනේ. ඉතින් මේකෙදී ඊටාම දක්ෂ ලෙස මේක කරනවා සංගීතය, ආලෝකකරණය, කැමරාකරණය, සංස්කරණය හැමදේම මේදී හොඳටම සිදු වෙලා තියෙනවා. ඉතින් තව එකක් තමයි නළුවරණය. ඒ කියන්නේ ලක්මල් ධර්මරත්න නළුවරණයේදී ඊටාම දක්ෂතාවය තියෙන කෙනෙක්. ඔහු විශේෂම ඒ සඳහා වෙනම මේ ශිල්පීන් භාවිතා කරනවා ඒ කටයුත්ත සඳහාම. වෙන සිනමා පටවලදී කරන්නේ නැති තරමට. ඉතින් මේකෙදී අපි අහලා තියෙනවා මේ චරිත සමහර අය මේ චිත්‍රපටයේ ඒගොල්ලෝ රඟපාන්නේ නැහැ කියලාත් මේ සමහර මාධ්‍යවල කියලා තියෙනවා. ඒ කියන්නේ රඟපාන්නේ නැහැ කියන්නේ ස්වාභාවික බව වැඩි කියන එක අදහස් කරන්න. ඉතින් ඒකදී මේ චරිත ඉතාම හොඳට රඟපානවා. අනිත් පැත්තෙන් බැලුවොත් සංගීතයෙන් ලැබෙන සහයෝගය. මේකේ සංගීතය කියලා විවිධාකාර වර්ගයේ සංගීත ගොඩක් නැහැ. මේකේ එකම ආකාරයේ සංගීත ඛණ්ඩයක් ඒක විවිධාකාරයෙන් විවිධ
ප්‍රභේද වලින් එක එකවර පළ වෙනවා. ඒකෙදි මේ සිනමාවේ මම හිතන්නේ ඒකට ලැබෙන්න ඕනේ අවධානය එහෙම නැත්නම් ඒ අවශ්‍යතාවය තීව්‍ර කිරීම සහ පහත් කිරීම ඒ නිසි අයුරින් ඉතාම හොඳින් සිදු වෙනවා. මේ සංගීතයේදී මේකෙදි පාවිච්චි කරලා තියෙන්නේ අර අපි කියන බඹර කවි කියන වර්ගය. මොකද මේ බඹර කවි විශේෂයෙන්ම යොදාගෙන තියෙන්නේ කියලා බැලුවොත් මේකත් අර අපි කතා කරපු අර සිහින සඳහා යන අවදානම් ගමනක් වගේ තමයි. මොකද බඹරු ඒගොල්ලන්ගේ වදය බඳින්නේ මීමැස්සෝ වගේ නෙවෙයි. බොහොම අවදානම් සහිත තැනක මොකද මිනිස්සුන්ටයි අනිත් සතුන්ටයි එන්න බැරි වෙන්න. එතකොට ඒවලට ඒ බඹර වද කඩන්න නම් අර උස්වැල් කලවැල් වල එල්ලිලා ඒ වරපටේ එල්ලිලා ගිහිල්ලා අවදානම් ලෙස ගිහිල්ලා තමයි මේ මිනිස්සු ඒක ගන්නෙ. හැබැයි ඒ අවදානම් ගන්නෙ මොකද අර බඹර වදේ පැණි ලබාගෙන තමාගේ සිහින ඉටු කරගන්න. ඉතින් මේ වැඩේම තමයි ඒ කියන්නේ ඇයි අපි මෙහෙම අවදානම් දෙයක් කරගෙන මේ ඒ ආදායම උපයන්නේ කියන වගේ සම්බන්ධතාවයක් මේකටත් තියෙන නිසා තමයි මේ බඹර කවි සම්බන්ධ වෙලා තියෙන්නේ. නමුත් ඒවල ඒ පෞරුෂත්වයෙන් එන හඬ ඒ ගායකයාගේ හඬත් සමග මේක ඊටාම මේක හොඳටම ඒක අනුනාද වෙනවා මේ කතා මාතෘකාව සමග. අනිත් පැත්තෙන් ආලෝකකරණය. ආලෝකකරණයේදී මම හිතන්නේ නිර්මාණකරුවා ඔහු බටහිර චිත්‍රපට වලින් ලබාගත්තු ආభాෂය. ඒ කියන්නේ බටහිර මේ වගේ චිත්‍රපට තියෙනවානේ. ඒ කියන්නේ ටිකක් පාතාල ලෝකයට සම්බන්ධ වෙන්න පුළුවන් චිත්‍රපට, කවුබෝයි වර්ගයේ චිත්‍රපට, නිකම් අර කාන්තාරවල දූවිලි තියෙන තැන්වල ඒ වගේ තියෙන අර කලර් ග්‍රේඩ් එක ඒ විදිහටම අපිට දකින්න ලැබෙනවා. නිකන් හිතුවොත් මේ චිත්‍රපටයේදී ඉතින් අර අපිට පේනවා නිකන් අර ගෝඩ්ෆාදර්, ගුඩ්ෆෙලාස් ඒ වගේ චිත්‍රපටවල ආభాෂය උහු ලබාගෙන තියෙනවායි කියලා. ඊට පස්සේ කැමරාකරණයේදී කැමරා කෝණ මේක ඉතාම විශිෂ්ට ලෙස මේ සමහර වෙලාවට සමීප රූප සමහර වෙලාවට පුළුල් තිර එය පාවිච්චි කරමින් ඉතාම අනර්ග ලෙස කරලා තියෙනවා. ඒ විවිධත්වය භාවිතා කරනවා. අනිත් එක සම්මත හැඩතල වලට සාපේක්ෂව චරිත ගමන් කරමින් ඒ නිරූපණ ලබා දෙනවා. ස්ක්‍රීන් එකේ එක් කොටස් වල චිත්‍රපටයේ විවිධ කොටස් සමහර වෙලාවට චිත්‍රපටවල වෙන දෙයක් තමයි ප්‍රධාන දේ සඳහා කැමරාකරණය කරනකොට පසුබිම ගැන ලොකුවට සලකලා නැති චිත්‍රපට ප්‍රධාන චිත්‍රපටවල තියෙනවා. මොකද මේකෙදි හැම අංගයක් පසුබිමේ තියෙන හැම පොඩි දෙයක් ගැනම අවධානය යොමු කරලා තියෙනවා. අනිත් එක සංස්කරණයේදී දක්වපු දක්ෂතාවය. මේ චිත්‍රපටයේදී ආරම්භයේ පටන් ගන්න හැටි, ඊට පස්සේ ඒක විකාශනය වෙලා, ඊට පස්සේ නම් පෙළ යන හැටි, ඊට පස්සේ කතාව මුලින්ම සිඩ්නිගේ පසුබිම කතාව යන හැටි, ඊට පස්සේ ඔවුන්ගේ වාලම්පුරිය සම්බන්ධයෙන් තියෙන දේ යන විදිය, ඊළඟට කොළඹට ඇවිල්ලා වෙන දේවල්, ඔය ඔක්කොම හොඳ සංස්කරණයකින් කෙරලා තියෙනවා. ඉතින් මේ හැම අංශයක්ම ඉතාම හොඳින් මේකට සහයෝගය ලැබිලා ඇදිච්ච හොඳ චිත්‍රපටයක් විදිහට මේක සලකන්න පුළුවන්. ඒ වගේම තමයි සංස්කරණය සංක මල්වත්ත සහ තරිඳු කාර්යවසම් කියන ඒ තාක්ෂණ ශිල්පීන් ඉතාමත්ම සාර්ථකව යොදවලා තියෙනවා. ඉතාමත්ම කෙටි රූප රාමු මාරු වෙනවා. ඉතාමත්ම හොඳින් අර අවධානය ලබා ගන්න සමත් වෙලා තියෙනවා මේ චිත්‍රපටිය තුල. ඒ වගේම තමයි මම දැක්ක දෙයක් තමයි චිත්‍රපටියේ සුරාන් හැම තැනම මේ හග්ගෙඩිය කියන්නේ ඔය කියන වලම්පුරික මේ තනින් තන තියමින් ජන ජීවිතය සහ වෙනත් නාගරික ජීවිතය තුළ මිනිසුන්ගේ ජීවන රටාව පිළිඹු කරන ගමන් ඒ පසුබිමේ මේ වාලම්පුරි කියන එක පැත්තකින් තියලා ඒ රූපරාමු අරගෙන තිබුණා මේ චිත්‍රපටියේ අවසානයේදී. ඉතින් ඒකත් ඇත්තටම හොඳ සමාජයට පණිවිඩයක් ලබා දෙන්න උත්සාහ කරලා තියෙනවා. අපි හැම කෙනාගේම ජීවිතය තුළ ඒ වගේ වාලම්පුරියක් තියෙන බව සිහිනයක් අපිටත් ජීවිතේ තියෙන බව අඟවන්න. ගෙඹුලා ගොඩට ආපුවම මාත්‍ය දැකලා තියෙනවද? ඌව නකුටු බල්ලොත් අපනවා. සස්පෙන්ස් ත්‍රිලර් එහෙමත් නැත්නම් මේ කුතුහලයේ පිරි රාජ්‍යජනක චිත්‍රපටයක් විදියට චිත්‍රපටිය පෙළ ගැස්වීම ගැන ඔබට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? ඔව් ඇත්තටම මෙහි නිර්මාණ ශිල්පියාම ලක්මාල් ධර්මරත්න කියන හැටියට මේකෙදී ඔහුට අවශ්‍ය දේශපාලන සමාජ කතිකාවත ගොඩනැගීමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙදී මේ චිත්‍රපටිය පටන් ගන්නකොට ඔබට මතක ඇති නිදහසේ ඉඳන් අද වෙනකන් හිටපු සියලුම දේශපාලන නායකයන් ඔවුන් තරණ පරපුරට ග්‍රාමීය පරපුරට විශේෂයෙන්ම උන් දෙන බලාපොරොත්තු පිළිබඳව විවිධ අවස්ථා නිරූපණය වෙනවා ඒ කතාවලදී. ඉතින් ඒක කරලා මම හිතන්නේ පෙන්නන්නේ
දේශපාලනඥයා තරුණයා කෙරෙහි දීපු බලාපොරොත්තු. ඉතින් මේකේ මුලින්ම පටන් ගන්න මුල හරියදී තියෙනව නේද ඔබට මතකද? අර මේ රජ කුමරාව මහරජ පිය රජ විසින් කැඳවනවා. ඒ කැඳවනකොට ඒ පුත් කුමරා පැත්ත පළාතේවත් නැහැ. ඊට පස්සේ ඒක ඇහිලා ඔහු ඇවිල්ලා එකපාරට දුවගෙන ඇවිල්ලා හැබැයි ඒ වෙලාවේ ටිකක් අමාවක් ඇතුවයි එන්නේ වේදිකාවට. එතකොට මිනිස්සු ඒ වෙනකොට ඇත්තටම කිව්වොත් මේ පොඩ්ඩක් කලබල වෙලත් ඉන්නවා ප්‍රේක්ෂකයෝ. ඉතින් ඒ ඇවිල්ලා එකපාරට ඔහු ඇවිල්ලා මගේ රට ජාතිය ආගම ජනතාව වෙනුවෙන් තමාගේ ලේබිදු හෙලන්න ලෑස්ති කියලා බොහොම ඉගුරුම් දෙමින් වේදිකාව දේවනත් කරමින් ප්‍රකාශයක් කරනවා. ඉතින් දැන් මේක තමයි මේ කතාව. ඒ කියන්නේ දැන් අපිට ඒ රජකුමරා හොයාගන්නත් හිටියේ නැහැ මේ වේදිකාවේ. එකපාරට ඇවිල්ලා මේ වගේ ප්‍රකාශයක් කරලා ඒ කියන්නේ මේ එතනින් එහාට නාට්‍ය ඉවර වෙනවා. ඉතින් අපේ දේශපාලනයේ දැන් තියෙන ඇත්ත කතාවත් ඕකම තමයි. මොකද සමාජ දේශපාලනික සංස්කෘතික කතිකාව තුළ දේශපාලනයෙන් ඇති වෙන දේ. ඉතින් අනිත් පැත්තෙන් බැලුවොත් මේකේ මේ සාමාන්‍ය මිනිස්සු දිහා බැලුවොත් දැන් අපේ කණ්ඩායම ජහුටා නාට්‍ය කණ්ඩායමේ ඉන්න අය ඒගොල්ලොම කියන හැටියට ඒගොල්ලෝ රැයට නටනවා දවල්ට හාරනවා. ඒ කියන්නේ රැයට රට ජාතිය බේර ගන්නවයි කියලා ඒගොල්ලෝ කියනවා දවල්ට රට ජාතිය හාරනවායි කියලා. ඒක විහිළුවක් වගේ තේරුණාට ඇත්තටම මේකින් දෙන පණිවිඩය තමයි දැන් මේක තමයි මිනිස්සුත් කරන්නේ. දේශපාලඥයන් අර විදිහට හැසිරෙනවා මිනිස්සු මේ විදිහට තමන්ගේ දේ වෙන්වෙන් රටේ දේවල් කඩා වඩා ගන්නවායි කියන එක. එතකොට ඒකෙදි ඔවුන්ට ගැටුම් ඇති වෙන්නේ තමා සම්බන්ධ ඉන්න අනිත්‍යත් එක්ක. අර සිඩ්නි එක වෙලාවක් කියනවනේ අපි උඩේ ඉඳන් යටට හාරනකොට තවත් එක්කෙනෙක් මැච් එකක් ගහලා මේ හරහට හාරලා කියලා. එතකොට ඒ කියන්නේ වැරදි වැඩක් කරන එක්කෙනෙක් කියන්නේ තව එක්කෙනෙක් ඒ වැරදි වැඩේ ඊට වඩා හොඳට කරලා ඒක හරියට කරයි කියලා. ඉතින් මේ සමාජ පද්ධතියේම තියෙන ප්‍රශ්නයක් මේ කතා කරන්නේ. මොකද දැන් මේ අපි කියන මේ නාට්‍ය කණ්ඩායමේ සියලු දෙනාම මේ ඒගොල්ලන්ට මේ කරන දේවල් නිදන් ආරණ එක ඊට පස්සේ මේ නීතියට විරුද්ධ වෙළඳාම් කරන එක උන් එක් සාධාරණීකරණය කරගෙන තමයි ඒක කරන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි. එතනින් එහාට ගියාම සමස්ත පද්ධතියම එහෙමයි. නිකන් හිතන්නකෝ අපි නීතිය ගැන කතා කරොත් නීතිය මේකෙදි නිරූපණය වෙන්නේ පොලිස් සමන්ගෙන්නේ. දැන් පොලිස් සමන් මෙතන ඔහුගේ පෞරුෂත්වය සමහර අවස්ථාවලදී නිරූපණය කරනවා. ඉතින් එතකොට කියන්නේ නීතිය ඉදිරියේදී අනිත් අය බොහොම බය අඩු විදිහට ඉන්නවා. නමුත් මේ ඔහු මොකද්ද මේ මොනවාද වාලම්පුරී සොරකම ගැන ඔහුගේ අන්තිමේට මතය. ඔහු ඇවිල්ලා කියන්නේ මේක මට පුළුවන් ඕගොල්ලෝ ඕනනම් අවුරුදු 10කට පුරාවස්තු මංකොල්ලයකට හිරේවන්න. හැබැයි මම ඒක කරන්නේ නැහැ. අපි මේක බෙදාගමු. ඊට පස්සේ මේ මට අවශ්‍ය නම් මේකේ විමර්ශනය පොඩ්ඩක් වෙන පැත්තකට හරවන්න පුළුවන්. එහෙම දෙයක් කියලා. ඊට පස්සේ නිකන් මෙතන ඇත්තටම කිව්වොත් ආගමම නෙවෙයි විද්‍යාව හරහා තියෙන කොටසදී ආයේ සාමි කියලා ඉන්න චරිතයක් වංචාකාරී වෙලෙන්දේ. ඊට පස්සේ රාජ්‍ය නිර්පණය වෙන්නේ කස්තුරි හරහා එන ඔව් ඒ දේශපාලන මේ කණ්ඩායම තමයි එතනින් නියෝජනය වෙන්නේ. ඔව් මේකෙදී රාජ්‍ය නියෝජනය වෙන්නේ කස්තුරි හරහා එන ඉහළ දේශපාලනඥයා කවුද කියලා දන්නේ නැහැ. ඔහු හරහා තියෙන ඉහළම දේශපාලනඥයා කියලා අපිට ඉඟි කරනවා. ඉතින් ඔහුට තියෙන ප්‍රශ්නේ තමයි මේ වාලම්පුරිය තමන් සතු කර ගැනීම. ඉතින් මේ පද්ධතියේ පල්ලෙහා ඉඳන් උඩට යනකම්ම මේ තත්ත්වය තමයි තියෙන්නේ. හැබැයි එකම දේ පද්ධතියේ පල්ලෙහා ඉන්න අය, ජහුට නාටි කණ්ඩායම, සීගිරිය ගමේ ඉන්න ඒ පිරිස ඔවුන්ට මේ වාලම්පුරිය විකුණීමේ ඒකේ ක්‍රමවේදය ඔවුන්ට දන්නේ නැහැ. ඔවුන්ට ඒක මොනවා හරි ක්‍රමයකින් ඒක තමන් සතු කරගත්තු බව ඇත්ත. නමුත් ඒ ක්‍රමවේදයට අදාළ වෙළඳ මේ පද්ධතිය තියෙන්නේ නගරේ. ඒක නිසා තමයි නගරයට වුන් එකන් එන්නේ පොලිස් සමන් කියලා මේ මට කොළඹදී මේක විකුණන්න පුළුවන් මේකට විකුණන්න මට කොළඹට බහින්න ඕනේ කියලා. ඊට පස්සේ ඒකෙදි තමයි අර ගමේ කට්ටිය එනකොට ඒගොල්ලෝ කියන්නේ අර කිඹුලෙක් මේ ගොඩට ආවහම ඌට මේ නකුරු බල්ලොත් හපනවයි කියලා. ඒ කියන්නේ වුන් කොළඹට ආවහම උන්ට තමාගේ පසුබිම නෙවෙයි තමාට ඒ විදිහට වැඩ කරන්න බෑ. හැබැයි එතකොට කොළඹේදී සාර්ථක පසුබිමක ඉන්නවා පොලිස් සමන්. එහෙම නැත්නම් ඒ හමු වෙන කාන්තාව සිසිකා ෆර්ඩිනෑන්ඩස් ඊළඟට සාමි ඒගොල්ලන්ගේ බලය වැඩි එතනදී. එතකොට ඒගොල්ලෝ බලනවා මේ කට්ටිය වයින් කරලා ඒගොල්ලෝ කොහොමද මේක ගන්න කියලා. ඒ වෙලාවේදී මේ කණ්ඩායමේ ඉන්න සමහර අර සමාජ පසුබිමට සම්බන්ධ අය නිකන් හිතුවොත් සුසන්ත මුදලාලි.
එයා උන් අර ඉහළ පන්තියත් එක්ක එක්ක වෙලා මේගොල්ලන්ට හොරෙන් ඒක කරන්න හදනවා. ඊළඟට එතන හිටපු ආන්ජලෝ ඔහු සිසිකා ෆර්නැන්ඩස් සමග මිත්‍රත්වයක් ඇති කරගෙන ආයි ඔහුත් ඒක වංචා කරන්න හදනවා. ඉතින් ඔය හැම තැනම සිදුවෙන්නේ ඔය වගේ ක්‍රියාදාමයක්. ඉතින් අපි ඒ කියන්නේ ලංකාවේ දේවල් කිරීමේදී වෙළඳාම හරි එහෙම නැත්නම් තමාගේ දිනදා ආදායමදී හරි හැමතිස්සෙම බලන්නේ අපි ෂෝට් කට් එකක්. ඒ කියන්නේ කෙටි පාරක් හොයාගෙන අපි කොහොමද අපේ සිහින ඉටු කරගන්නේ කියලා. ඉතින් මේ සිහින ඉටු කරගන්න යනකොට ඒකේ හොඳ නරක කියන දේ අපිට එච්චර සැලකෙන්නේ නැහැ කියන එක තමයි මේකේ ලොකුවට පෙන්නන්නේ. ඉතින් මේකෙදි අපි අර ඊන පසුපස දුවනවා. ඒකෙදි හැමෝටම ඒ තත්ත්වයයි තියෙන්නේ. අනිත් පැත්තෙන් බැලුවොත් මේ අපි හිතනවා මේ ගමේ අයට විතරයි මේ සිහින වලට ප්‍රශ්න තියෙන්නේ කියලා. ඔබට මතකද අර පොලිස් සමන් එයාගේ දුක් ගැනවිල්ල. එයාට සැලියුට් ගගහා මට ප්‍රොමෝෂන් එකක් ගන්න බැරි වුණා කියන එක. අන්තිමට අර දේශපාලනික බලවතෙක් යටතේ ඉන්න කස්තුරි ඊටාම ප්‍රබලයෙක්. ඔහු කියන්නේ මට දැන් තියෙන ප්‍රශ්නේ තමයි මගේ නායකයා මාව පිළිගන්නේ නැහැ මේක ගෙනාවේ නැත්තම් කියලා. ඔය හැමෝම ඉන්නේ ඒ ප්‍රශ්නෙක. හැබැයි මේකෙදි එකක් කල්පනා කරලා බලන්න අර සිඩ්නිලට ඇප දෙන්න ආපු හාමුදුරුවෝ කියනවා මේ සිඩ්නිට අකර භාගයක කුඹුරක් තියෙනවා. ගෙයක් තියෙනවා. හොඳ බිරිඳෙක් සහ දරුවෙක් ඉන්නවා. ඇයි මේ විදන් හාරන්නේ කියලා. ඉතින් අන්න ඒක තමයි වැඩේ. ඒ කියන්නේ තමාට තමාගේ දේවල් කරගෙන ඉන්න අවශ්‍යතාවය සහ පසුබිම ඔක්කොම හැදිලා තියෙද්දි අපි ඊට වඩා ලොකු දේවල් දිනා ගන්න ඕනවට අපි සිහින පසුපස ගිහිල්ලා අපි වාලම්පුරි පසුපස ගිහිල්ලා සීන එකක් දෙකක් නෙමෙයි හතමාරක් පස්සේ ගිහිල්ලා අන්තිමේට අපි සමහර වෙලාවට අපි ඒක නිසා විනාශ වෙනවත් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේකේ එකිනෙක එක වෙලාවට සාර්ථක වෙනවා. ඉතින් අපිට ඒක ඒ අවදානම අරගෙන සමහර වෙලාවට සාර්ථක වෙච්ච අය ඉන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේක තමයි අපේ සමාජයේ සියලු දෙනාගේම කතාන්දරය කියලා තමයි මට තේරෙන්නේ. උඩසේරලි අල්ලා බඳිති කෙලේ ඇදලා කබා හැම කෙනාගේම තුල තිබිය යුතු මේ මිනිස්සෙක් විදිහට තියෙන ඒ දුර්වලතාවය හරියටම මේ චිත්‍රපටයේ චරිත තුලින් නිරූපණය වෙනවා. ඒ වගේම තමයි කෙටි මාර්ග සොයා ගැනීම සාර්ථක වෙන්න. ඊටාත්ම ඉක්මනින් සාර්ථක වෙන්න. ජීවිතය තුළ ඔවුන්ට දියුණු වෙන්න අවශ්‍ය නම් එහෙම නැත්නම් ඉදිරියට යන්න අවශ්‍ය නම් ඒ තියෙන උපාය මාර්ග ඒ තියෙන වෙනත් ක්‍රම ගැන ඔවුන්ට හිතන්න තරම් ඒ වගේ මනසක් මයින්ඩ්සෙට් එකක් නැහැ. නමුත් අර වගේ ලොකු අවදානමක් අරගෙන කෙටි මාර්ග මගින් ජීවිතය තුළ ඕනම අභියෝගයකට මුහුණ පාන්න පුළුවන් ශක්තියක් ධෛර්යයක් ඔවුන් තුළ තියෙනවා ඒ සිහින කරා යන්න. දැන් මේකේ දැන් අපි මේ කතා කරනකොට අපි කිව්වේ මේ හරි මේක අවදානම් සහගත දේවල් තමයි මේ මිනිස්සු කරන්නේ. ඒ කියන්නේ නගරද ගමද කියලා නැහැ. තමාගේ ජීවිතයත් අවදානම් තත්වයට පත් කරලා තමයි මේගොල්ලෝ වැඩිපුර ආදායමක් හරි තමාගේ හීන පසුපස හඹා යන්නේ. ඉතින් ඇයි එහෙම කරන්නේ කියලා බැලුවොත් ඉතින් එහෙම නොකර ඉන්නත් පුළුවන්ද කියලා හිතන්න පුළුවන් අල්පේච්ඡ විදිහට ජීවත් වෙලා. හැබැයි මේකදී සිඩ්නි කියනවා මතකද සර් ඒක නෙවෙයි අපේ ආතල් එක ඒ කියන්නේ දිනන එක නෙවෙයි අපේ ආතල් එක දුවන එක. ඒ කියන්නේ මේ සිහින පස්සපස හඹා යෑමම ඇත්තටම මේ ප්‍රමෝදයක් ගෙන දෙනවා මිනිස්සුන්ට. ඉතින් ඇත්තටම බැලුවොත් සාමාන්‍යයෙන් ඕන කෙනෙක් බැලුවොත් පොඩි කාලෙදී අධ්‍යාපනයට යොමු වෙනවා ශිෂ්‍යත්ව විභාගය අමාරුවෙන් කරනවා ඊට පස්සේ උසස් පෙළ අමාරුවෙන් කරනවා ඒ වගේ විභාග කරමින් යනවා ඊට පස්සේ රැකියාවල අමාරුවෙන් දේවල් කරනවා ඊට පස්සේ ණය වෙලා ගෙවල් වාහන ගන්නවා ඉතින් ඔය හැමදේම දිගටම කරලා ඊට පස්සේ තමන්ගේ දරුවන් වෙනුවොත් ඒ අන්තිමේට ඒ වගේ දේවල් කරනවා ඉතින් ඒ හැමදේම අපි මේ කරන දෙයින් අපි වින්දනයටපත් වෙනවා නිසා තමයි මේ ජීවිතේ පවතින්නේ ඉතින් ඒක වැරද්දක් කියලා මම දකින්නේ මොකද අපි මිනිස්සුන්ව ජීවත් කරන්නේ මේ සිහින බලාපොරොත්තු. ඉතින් ජීවිතය සතුටින් ගෙවන්නේ ජීවත් වෙන්නේ මේ සිහින නිසා. ඉතින් ඒකෙදි අපි ඇත්තටම බලන්න ඕනේ ඒකෙදි අර අවදානම් අරගෙන එතන සිහින ඔක්කොම බොද කරගන්න එකද ඒක නිසි පරිදි කටයුතු කරලා සිහින හොඳ විදිහට ඉෂ්ට කරගන්න එකද කරන්න ඕනේ කියලා. ඔව් ඇත්තටම මම සුරානේක කලින් මේ ගැන කතා කරද්දි කිව්වේ මේ චිත්‍රපටයේ පවතින දෙයක් ඒක වෙනස් කරන්න බෑ හැම කෙනා තුළම මේ වාලම්පුරි කියන සංකල්පය සිහින කරා දිව යෑමේ ඒ ආශාව තියෙන නිසා ජීවිතේ පුරාම වුන් දෝමින් තමයි ඉන්නේ. ඉතින් ඒක තමයි ඔවුන්ගේ ආතල් එක. ඒක තමයි ඇත්තටම දෙන පණිවිඩය. අවසාන වශයෙන් සුරාන් ඔබට මොකද හිතෙන්නේ මේ වාලම්පුරි කියන සිනමා නිර්මාණය සමස්ත ශ්‍රී ලංකාවේ මේ දැනට අපි දැකපු කතා කරපු ඒ නිර්මාණත් සමග
කොහොමද මේකේ තියෙන වෙනස එහෙමත් නැත්නම් මේකේ තියෙන නිර්මාණශීලීත්වය ඔබ දකින්නේ කොහොමද? ඔව් ඇත්තටම මේ අපි අර මේක කලින් කතා කරා වගේ මේකේ හැම අංගයක්ම ඉතාම නිර්මාණශීලී ලෙස කරලා තියෙනවා මෙම චිත්‍රපටයේ. ඒක තමයි මේකේ තියෙන සුවිශේෂීතාවයත්. අනිත් එක තමයි මේකේ මේ කතා කරන මාතෘකාවේදී අපි ප්‍රේක්ෂකයා විදියට චිත්‍රපටයේ සමහරවිට සුව පහසු ආසනයක ඉඳන් පොඩ්ඩක් දුරින් ඉන්න මේ නළුවන් මේ චරිත කරන දේවල් බලාගෙන අනේ මෙහෙමනේ මිනිස්සු හැසිරෙන්නේ කියලා අපි හිතලා මේ අපි බොහොම උපේක්ෂා සහගතව සමහරවිට අනුකම්පා සහගතව සමහර වෙලාවට පොඩ්ඩක් මේ අප්‍රසාදයෙන් බලනවා. හැබැයි මේ චිත්‍රපටයේ තැන් වලදී මේ චරිත සමහරවිට අපේ ජීවිතයේ චරිත දේවල් සමගත් සමගාමී වෙනවා. ඉතින් අපිට අපි එකිනෙකාට මේ එකිනෙකාගේ චරිත තුල අපි ඉන්නවයි කියලා වැටහෙනවා. එතකොට පොඩ්ඩක් හදවත පොඩ්ඩක් අපිට ටිකක් කීරි ගහිලා දැනෙනවා. මේ කතා කරන චරිතත් ටිකක් අපි වගේ තමයි නේද? අපි මේකට සමාන වෙන දේවල් අපි ඔය විදිහට කරනවා නේද? ඒවා අපි වැරද්දක් කියලා හිතන්නේ නැතුව අපි ඒක කරලා තියෙනවා. ඉතින් ඒක තාම ප්‍රශ්නයක් වෙලා නැතුව අපි ඉන්නව නේද කියන වගේ තැනක අපි ඉන්නවා. ඉතින් ඒ කියන්නේ මේ චිත්‍රපටයේ ඇත්තටම නිර්මාණකරුවා ඇඟිල්ල දික් කරලා ඒ කියන්නේ අපි අනිත් අය දිහා බලනකොට ඒ කියන්නේ අපි අර මේ ජනෙල්ලයක් තුලින් අපි එහා පැත්තේ කෙනාව බලනවායි කියලා අපි හිතාගෙන හිටියට අපි මේ කණ්ණාඩියක් කියන්නේ තලදර්පණයක් කරා අපි දිහාත් මේකේ බලනවා. ඉතින් ඒක අපිට ටිකක් තේරෙනවා මේ චිත්‍රපටයේදී අන්න ඒක තමයි මේකේ තියෙන විශේෂීතාවය. සමහර ගොඩක් චිත්‍රපටවලදී අපි මේ චිත්‍රපටවල චරිත අපිට එක්ක වීරයෙක් වෙනවා, එක්ක දුෂ්ටයෙක් වෙනවා. මේ චිත්‍රපටයේ ඔබට හොයාගන්න පුළුවන් දුෂ්ටයෙක් හරි වීරයෙක් හරි. අපිට ඇත්තටම අපි මේකේ ගුටි කන එක්කෙනාටත් සමහර වෙලාවට අපි කැමති වෙනවා. සමහර වෙලාවට අපි අර ගහන එක්කෙනාටත් කැමති වෙනවා. ඉතින් ඒක නිසා අපිට මේ එක අවස්ථාවලදී අපි අපේ පෞද්ගලික ජීවිතේදී අපි යන අවස්ථාවලදී අපි මේ එක එක්කෙනා විදිහට කටයුතු කරලා තියෙනවා. අපි අතර සිඩ්නි කෙනෙකුත් ඉන්නවා. අපි අතර සමහරවිට පොලිස් සමන් කෙනෙකුත් ඉන්නවා. සමහර වෙලාවට මේ අන්තිමේට අර මේ වාලම්පුරිය තනියම හොරකම් කරන්න ගියා වගේ අපි හිතාගෙන හිටලා අන්තිමේට කණ්ඩායම සමග ආයි මේක අරගෙන එන මේ ආන්ජලෝ කෙනෙකුත් ඉන්න පුළුවන්. ඉතින් එතකොට අපි දිහාත් ඒ සමාජය බලාගෙන ඉන්නේ අර ඔබට මතකද අන්තිමේට නාට්‍ය කණ්ඩායම රජ ඇඳුම් ඇඳගෙන ඉඳිද්දී ඒගොල්ලෝ නාට්‍යයේ රඟපාමින් සිටිට එකපාරට කලබල වෙලා බලනවා. ඒ කලබල වෙලා බලන වෙලාවේදී එතනට ආන්ජලෝ එයාගේ අර සුපුරුදු ගමන් බෑගයත් අරගෙන ඇවිල්ලා ඉන්නවා. ඒකේ ඇතුලේ අපිට තේරෙනවා වාලම්පුරිය නැවතත් තියෙනවයි කියලා. ඉතින් ඒකකොට සිඩ්නිගේ මූණට එන අර හිමීට එන තප්පර ගානක් ඇතුළත පොඩ මතුවෙන සිනාව මං හිතන්නේ මේ කතාවේ සියලු දේම පැහැදිලි කරනවා. ඉතින් ඒ වෙලාවේදී තමයි කියන්නේ මේ අපිට මේකේ දිනන එක නෙවෙයි මේ ආතල් එක මේකේ මේ දුවන එක කියලා. ඉතින් ඒක තමයි මං හිතන්නේ අපි හැමෝම කරන දේ. අපි ජීවිතේදී අපිට තියෙන ගැටලු හමුවේදී අපිට මේ ජීවිතේ එපා වෙලා යන්නේ නැත්තේ මොකද? අපිටත් දුවන එක තමයි ඇත්තටම ආතල් එක. ඒක නිසා අපි මේක සතුටින් ජීවත් වෙනවා. මෙච්චර ගැටලු තියෙද්දි ඒක තමයි මේකේ පණිවිඩය. ඇත්තටම බොහොමත්ම ස්තුතියි සුරාන් අපිත් සමග අද සම්බන්ධ වුණාට. ඉතින් මූවි ලවර්ස් මේ සිනමා කතාබහත් එක්ක චිත්‍රපටි ගැන අපි රසිකයන් විදියට අපගේ අදහස් අපි රිවිව් කරනවා. ඉතින් මේකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ මේ චිත්‍රපටි වල තියෙන අන්තර්ගතය, ඒකේ තියෙන පණිවිඩය සමාජයට දිගහරින්න. ඉතින් ඒ වගේම අපි අපේ මේ නරඹන්නන්ට ආරාධනා කරනවා විශේෂයෙන්ම චිත්‍රපටි නරඹලා නැත්නම් වාලම්පුරි ඉතාමත්ම ඉක්මනින් ඔබට පුළුවන් නරඹලා අපේ කතාබහත් එක්ක එකතු වෙලා ඔබගේ අදහස් මේ චිත්‍රපටිය ගැන ඔබට හිතෙන දේ අපිත් සමග බෙදා ගන්න කියලා. ඒ වගේම තමයි මේ වාලම්පුරි එහෙම නැත්නම් හීන හතාමාරක් කියන මේ තේමාව ගැන ඔබට හිතෙන දේ අපිත් එක්ක කියන්න. මොකද මම හිතන්නේ සිනමා නිර්මාණකරුවා වන ලක්මාල් ධර්මරත්න කැමති ඒක අපි කොහොමද දකින්නේ, අපි කොහොමද ඒක නිර්වචනය කරන්නේ කියලා දැනගන්න. ඒක නිසා අපි කැමති විදිහට ඒක දිගහරින්න ඒක කොහොමද කියලා හැම කෙනත් එක්කම මේකේ කමෙන්ට් කරන් යන්න පුළුවන්. ඉතින් සුරාන් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා හීන කරා හඹා යන්න, ජීවිතයේ තුල බලාපොරොත්තු ඇති කරගන්න, ජීවිතේ දිනන්න. හැබැයි ඔබගේ වටිනාකම් ඒ වගේම තමයි සමාජයට හොඳ දෙයක් කරමින් සාර්ථක උපාය මාර්ග තුළ ජීවිතය දිනන්න. ඉතින් සුරාන්
ස්තුතියි අපිට සම්බන්ධ වුණාට. අපි නැවතත් මේ වගේම වැඩසටහනකින් ඔබ සම්බන්ධ කරගන්නවා. අපි ගිහින් එන්න Movie Lovers, let's talk about movies.